ආයිබෝවන්. ඉතින් ඉන්සියුලින් එන්නතක් හරියටම ආරක්ෂිතව ලබා ගන්න කොහොමද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි බලමු මේක පියවරින් පියවර හරිම සරලව තේරුම් ගන්න කොහොමද කියලා. ඉතින් ඉන්සියුලින් එන්නතක් ගහද්දී තියෙන ලොකුම අවදානම මොකද්ද? ඇත්තටම අපි අද මේ සම්පූර්ණ කතාබහම ගොඩනගන්නේ අන්න ওই ප්‍රශ්නේ වටා තමයි. මොකද හැම දෙයකටම කලින් ආරක්ෂාවනේ නේද? හොඳයි. එහෙනම් ඒ ආරක්ෂාව හරියටම තහවුරු කරගන්න අපි යන්න ඕන පළවෙනි පියවරට. ඒ තමයි పూర్ව සූදානම. හොඳට ගෙයක් හදන්න කලින් හොඳ අතිවාරමක් දානවා වගේ ආරක්ෂිත එන්නතකටත් හොඳ සූදානමක් කියන අතිවාරම අත්‍යවශ්‍යයි. ඉතින් එන්නත ගහන්න කලින් මේ චෙක්ලිස්ට් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. පළවෙනි දේ තමයි රුධිරයේ සීනි මට්ටම. ඒක බැලුවම තමයි දන්නේ කොච්චර ඉන්සුලින් මාත්‍රාවක් ඕනේද කියලා. ඊළඟට නියම කරපු ඉන්සුලින් වර්ගයමද මේ පාවිච්චි කරන්නේ කියලා දෙපාරක්ම බලන්න. අනිත් එක තමයි කල් ඉක්ුත් වන දිනය. ඒකත් හරිම වැදගත්. මොකද බෙහෙතේ කාර්යක්ෂමතාවය ඒකෙන් තහවුරු වෙනවා. අන්තිමට සිරින්ජය. ඒක හොඳ තත්ත්වයේ තියනවද කියලාත් පොඩ්ඩක් බලන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ බලන මූලාශ්‍රයේ කියවෙනවා රෝගියෙකුගේ රුධිර සීනි මට්ටම 107ක් වුණා කියලා. දැන් මේක සාමාන්‍ය මට්ටමක්. අන්න ඔය අගය හරියටම දැනගත්තට පස්සේ තමයි ඉන්සුලින් ලබා දීමේ ක්‍රියාවලියට යන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් දැන් හැමදේම ලෑස්ති. අපි යමු දෙවෙනි අදියරට. ඒ කියන්නේ නිවැරදි එන්නත් ක්‍රමය. මෙතනදී මතක තියාගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. පාවිච්චි කරන උපකරණයේ අණුව එන්නත ගන්න විදිය වෙනස් වෙනවා. දැන් බලන්න පාවිච්චි කරන්නේ සාමාන්‍ය ඉන්සුලින් සිරින්ජයක් නම් කෙලින්ම ඒ කියන්නේ අංශක 90ක කෝණයකින් විදින්න පුළුවන්. හැබැයි ඉන්දි කටුව ටිකක් දිග වර්ගයකක් නම් එන්නත දෙන්න ඕන අංශක 45ක ඇල කෝණයකින්. ඉතින් ඇයි මේ කෝණ දෙකේ වෙනස මේ තරම්ම වැදගත් වෙන්නේ? හේතුව තමයි මේ බලන්න ඉන්දිකටුව නිර්මාණය කරලා තියෙන්නේ චර්මාභ්‍යන්තර පටකයට විතරයි මාංශ පේශියට නෙවෙයි කියන එක. ඒ කියන්නේ අපේ ඉලක්කය වෙන්න ඕන ඉන්සියුලින් හරියටම සමට යටින් තියෙන මේද පටකයට ලබා දෙන එක. වැරදිලා හරි මාංශ පේශියකට යන එක නවත්ත ගන්න ඕන. එන්නත ගැහුවට පස්සේ වැඩ ඉවරයිද? කොහෙත්ම නෑ. ඇත්තටම කිව්වොත් සමහර වෙලට වැදගත්ම කොටස පටන් ගන්නෙ දැන්. අපි යමු තුන්වෙනි අදියරට. එන්නතෙන් පස්සේ කරන්න ඕන දේවල්. එන්නත ලබා දුන්න ගමන්ම කරන්න ඕන පළවෙනිම දේ තමයි පාවිච්චි කරපු සිරින්ජය ආරක්ෂිතව ඒකටම වෙන් කරපු බඳුනකට දාලා ඉවත් කරන එක. හැබැයි ඊළඟට එන දේ තමයි මේ මුළු ක්‍රියාවලියෙම තියෙන අත්‍යවශ්‍යම කවදාවත් අමතක කරන්න හොඳ නැතිම පියවර. මොකද වෙන්නේ කියලා බැලුවොත් ඉන්සුලින් ඇඟට ගිය ගමන්ම ලේවල සීනි මට්ටම පහළ බහින්න පටන් ගන්නවා. මෙතනදී පොඩි ප්‍රමාදයක් වුණත් හරිම භයානක වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ විදිහට ලේවල සීනි මට්ටම පහළ බහින එක හරියට කළමනාකරණය කළේ නැත්නම් ඒක බරපතල වෛද්‍ය තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. මේක කොච්චර වැදගත්ද කියන එක අපේ මූලාශ්‍රයේ තියෙන මේ උපුටා ගැනීමෙන් හරිම පැහැදිලි වෙනවා. ඒ නිසා ඉන්සුලින් දුන්න ගමන් ආහාර වේලක් දෙන එක අත්‍යවශ්‍යයි. ඇයි මොකද අර පහළ බහින සීනි මට්ටම ආපහු සමවර කරන්නේ ඒ ආහාර වේලෙන් තමයි. අන්න ඒක තමයි විසඳුම. ඒක තමයි ආරක්ෂිතම ක්‍රමය. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැමදේම ප්‍රධාන කරුණු ටිකකට ගොනු කරලා ආයෙමත් මතක් කරගමු. මේ ටික තමයි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දේවල්. එහෙනම් ආරක්ෂිත එන්නතක් වෙනුවෙන් මේ කරුණු හතර හොඳට මතක තියාගන්න. 1. හැම වෙලෙම පරීක්ෂා කරන එක. 2. නිවැරදි කෝණයේ එන්නත ලබා දෙන එක. 3. පාවිච්චි කරපු උපකරණ ආරක්ෂිතව ඉවත් කරන එක. සහ 4. වැදගත්ම දේ එන්නත දුන්න ගමම්ම ආහාර වේලක් ලබා දෙන එක. මේ පියවර 4 හරියටම පිළිපැදින එක තමයි ආරක්ෂාව කියන්නේ. අවසාන වශයෙන් මේ සරල පියවර ටික ගැන හිතලා බලන්න. මේක නිකන් දිනචර්යාවක් විතරක් නෙවෙයි නේද? මේක හැමදාම හරියටම කරනකොට ඒක ජීවිතයක් බේරගන්න පුරුද්දක් බවට පත් වෙනවා. දැනුම කියන දේ ක්‍රියාවට නැංගුවම ලැබෙන ආරක්ෂාව තමයි ඒ.